මම අහසි වැටෙන පිටසක්වල ජීවියෙක් වගේ දැන්. ඒ කියන්නේ මේ මිනිස්සු අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේ සෑම කෙනෙක්ම දුක් විඳින්න හේතුඵලවාදීව කල්පනා කරලා බැලුවොත් මේ සිස්ටම් එක. මේ සිස්ටම් එක ප්‍රාදේශීය മന്ത്രിලා ඉන්නවා 8436ක්. 8000 කීයද? 436ක්. පළාත් සභා മന്ത്രിලා ඉන්නවා 437ක්. පාර්ලිමේන්තුවේ ඉන්නවා 225ක්. මේක නීරස වෙන්න පුළුවන්. දැන් මේ අම්මා කෙනෙකුට වෙන්න පුළුවන් ඒ ගාන අපිට වැදගත්ද කියලා. මේ අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්. මෙහෙම අපි පැත්තකට වෙලා ඉන්න අපි කම්මැලිකමෙන් කාලය ගත කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න අයට බැන ගෙදරට වෙලා දත්මිටි කකා TikTok වලට වෙලා YouTube එකට වෙලා Facebook වලට වෙලා WhatsApp වලට වෙලා ක්‍රිකට් මැච් ටික දාගෙන ෆුට්බෝල් මැච් ටික දාගෙන කාටුන් ටික බල පරිගණක ගේම් ටික ගගා ඉන්න තරමට පාලකයෝ කැමති බලව. පාලකයෝ කැමති. එහෙම ජෝගි නටන්න අපිට දියුණු රටක් නෑ කියලා මම කියනවා. දැන් තරුණයෝ ඔක්කොම අපිට වැඩක් නෑ මේ රටේ කියලා කට්ටියක් රට යනවා. 2 කෝටියම රට යන්නද? ඒ කියන්නේ කෝටි 2ම රට යන්නද ප්ලෑන් එක? මේක මොන ගිනි ගොඩකද මේ තියෙන්නේ? අපිට විනෝද වෙන්න පුළුවන් කාල සීමාවක් නෙමෙයි. අපිට විනෝදයෙන් කාලය ගත කරන්න පුළුවන් වෙලාවක නෙමෙයි අපි ඉන්නේ. මෙන්න මෙතන මේ ඉන්න අහිංසක පුතාලා දෙන්න. අන්න අර කෙරෝලේ වාඩි වෙලා ඉන්න දරුවා. අතන වාඩි වෙලා ඉන්න පුංචි දුව. මෙන්න මේ ළමයි මම අවුරුදු 20ක් අධ්‍යාපනය දෙන කෙනෙක්. අපි බැලුවා උපදෙස් දීලා බැලුවා ඊළඟ પરම්පරාව සම්පූර්ණයෙන්ම තාක්ෂණික දේවල් භාවිතා කරන්න තේරෙන්නේ නැහැ. මුළු රටම විනාශ වෙමින් යනවා. කුෂිකර්මාන්තයේ විනාශ වෙමින් යනවා. සිංහල දෙමළ කර්මාන්තශාලා අපිට ආවේනිකව තිබූ ඒ කර්මාන්තශාලා දෑතේ කර්මාන්තශාලා සේරම වහලා දාලා අපි සම්පූර්ණයෙන්ම පිටරටින් යැපෙන ජාතියක් බවට අපි පරිවර්තනය කරලා ඉවරයි. මේක මෙහෙම උස්සනින් කතා කරා කියලා අනිත් පැත්ත හරවන්න බෑ. අපි ඒක දන්නවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ සේරටම මේ කතිකයෝ අවුරුදු ගානක් තිස්සේ යෝධ ජනරැලි පවත්වලා දාඩිය පෙරාගෙන උගුර ලේරා වෙනකම් මිනිස්සුන්ට බොරු කියලා ඡන්ද වැටෙන තැනට මිනිස්සුන්ව ආකර්ෂණය කරගෙන කිසිම ප්‍රතිපත්තියක් නැති දියුණු කරන්න බැරි අද මේ වෙනකොට වහල් ජාතියක් බවට පත් කරන්න උත්සාහ කරපේ කතිකයෝ ඔක්කොම ඉතිරි අනාගතේ ප්‍රතික්ෂේප කරන්න පෙළ ගැසියල්ලා. දැන් මේ මිනිස්සුන්ට තරග බිමට එන්න බෑ. මේක ස්වභාව දහම කරන වැඩක්. මොකද්ද මේ ස්වභාව දහම කරන වැඩක් කියන්නේ? ඔය අරගල භූමිය දුන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි. ජනාධිපති අගමැති ඇතුළු 225 ගහලා පන්නන වැඩකට විතරක් නෙමෙයි කියලා මම කියනවා. මේක හරියට කියව ගන්න. ඔයාලා මේ කතාව ගිහිල්ලා මෙතන පක්ෂයක සමාජිකත්වයක් ගන්න නෙමෙයි මේ කතා කරන්නේ. අපි මේක ගමින් ගමට යනවා. නගරයක් පාසා යනවා. අද ජනමාධ්‍ය අපිට අල්ලන්නේ නැහැ. මොකද ජනමාධ්‍ය කාර්යෝ මේ සිස්ටම් චේන්ජ් එකට කැමති වෙන එකක් නැහැ. ඇයි ඒ? ඒගොල්ලොත් වක්‍රව පිළිකා රෝහලක් හදන්න දායකත්වය දීලා ඉවරයි. මේ රටේ පිළිකා රෝහල හදලා තියෙන දේශපාලඥයෝ මේවා සැලසුම් සහගතව හදන රෝග පිළිකා රෝගය හදන්න ඕන කරන කැම ටික ප්‍රවර්ධනය කරනවා. අර ක්‍රිකට් මැච් වල ඉන්න ෆේමස් මොකක් හරි ක්‍රිකට්කාරයෙක් ගන්නවා දානවා ඌ කොමර්ෂල් ඇඩ් එකට උගේ දරුවට සම්බෝල බතුයි හොඳට පළතුරු එළවලු කවනවා. ඊට පස්සේ මයිලෝ එකක් බීපිය කියලා උන් එනවා. ඒකලා ඊට පස්සේ ක්‍රිකට් මැච් ගහන්නේ උන් ගිහිල්ලා පිළිකා රෝහල ගාවට ගිහිල්ලා කිඹුල් කඳුළු හෙලනවා. අපි කරන්නේ අමාරු දේශපාලනය. ලේසි දේශපාලනය තමයි කොලොනියල් රතු වලට රිංගන එක. මේක මම පාර්ලිමේන්තු යන්න එකක් නෙමෙයි මම කරන්නේ කියලා මම කියනවා. අපි එන්න ලෑස්ති ප්‍රධාන පක්ෂ තුනට තරම් අභියෝග කරන්න කැමති කෙනෙක් තාත්තේ මම හරි කැමතියි කරන්නේ. මං හරි කැමතියි කරන්නේ. ඇයි ඒ? ඒවා තියෙන බලතල වලට වැඩි බලතලයක් ස්වභාව දහම අපිට දීලා ඉවරයි. උන්ට ගමට එන්න බෑ, නගරෙට එන්න බෑ, ඡන්දෙන් ගන්න එන්න බෑ. ප්‍රධාන පක්ෂ වලින් වත් එන්න බැරි තරමට ස්වභාව දහම හිර කරලා ඉවරයි බලව. පක්ෂ කඩලා ඉවරයි. එහෙම් පක්ෂ කඩනවා මෙහෙන් දුප්පත් මිනිස්සුන්ගේ පීඩිත ළමයි ටික එකතු කරනවා.
මං කියවනේ මගේ දෙමව්පිය දුප්පත් කියලා ආඩම්බරෙන් කියන්නේ. ඕම ආඩම්බරෙන් කියන්නේ. ඒක දුප්පත්කම දන්නේ නැත්තම් මේ වැඩේ කරන්න බෑ. සුද්දාගේ නීතිය 48 සුද්දාගේ රෝමලන්දේසි නීතිය අතන ටොරින්ටන් චතුරස්‍රයක් ගහනකම් මේකලා බලන් හිටියා. කුඩාපොළ චතුරස්‍රයක් ගහන්න ඉඩ දුන්නේ නෑ. මුන් තාමත් රෝමලන්දේසි නීති වෙනස් කරලා නෑ බලව්. 818